Yo, what's up? අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලෙක්. ඒකේ විශේෂ දක්ෂතා ඇති පුද්ගලෙක්. විශේෂ දක්ෂතාවද? විශේෂ දක්ෂතා ඇති පුද්ගලෙක්. අපි ඉතින් අද පොඩ්ඩක් එළියට ආවා මේ වැඩසටහන කරන්නත් එක්ක අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා විශාරද පණ්ඩිත් එඩ්වර්ඩ් විතුල් සිංහ මහත්මිය. ඉතින් ඇත්තටම ඔබ කවුද? මම ඩිජිටල් මාකටිං කෙනෙක්. ඒ කියන්නේ ඩිජිටල් මාකටිං ඔස්සේ මනාව හඳුනාගත් පුද්ගලෙක්. ඔව් එතකොට ප්‍රභා මනෝ උපදේශක ඩිප්ලෝමා හිමිකරුවෙක් හැටියට මේ කළමනාකරණයත් සමග වැඩි දියුණු වුණු මේ පිටරට අධ්‍යාපනයත් හදා මොන රට? උඩරට අධ්‍යාපනයත් හදාරපු දැන් ගෙදෙට්ලා ඉන්න පුද්ගලෙක් තමයි. ඉතින් විශේෂ අත්දැකීම් රැසක් තියෙනවා, විශේෂ අවශ්‍යතා රැසක් තියෙනවා. අපි ඩිජිටල් මාකටිං ගැන කතා කළොත් එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා අපි සෝෂල් මීඩියා මාකටිං ගැන කතා කරමුකෝ. මාකටිං ගැන කතා කළොත් ඔබතුමා මොනවද ඉගෙනගෙන තියෙන්නේ සහ මොනවද කට්ටියට කියන්න තියෙන්නේ? තාක්ෂණය සමග අපිට ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යද්දී අපිට බාධා එනවා. කළමනාකරණයේදී කියන්නේ අපිට අවශ්‍යම දේවල් කළමනාකරණය නෙමෙයි මේ ඩිජිටල් මාකටිං ගැන මම ප්‍රශ්නය යොමු කළේ. කියන්නකෝ බලන්න ඔබතුමා. ඩිජිටල් මාකටිං කියන්නේ ඉතින් ඩිජිටල් තාක්ෂණය සමග තමයි. හරි. දැන් එතකොට කොහොමද හරියට Facebook කැම්පේන් එකක් කරන්නේ? Facebook කැම්පේන් එකක් ගැන කතා කරද්දී දැන් මෙහෙමයි. දැන් ඔබ දැන් බඩුවක් තියෙනවා කියමුවා. ඔව්. අපිට දැන් මේ භාණ්ඩේ විකුණ ගන්න ඕන. විකුණ ගන්න තමයි ඔය. ඔව් විකුණ ගන්න ඕන නම් අපි දානවා ඇඩ් එකක්. Facebook එකේ බඩු තියෙනවා ගන්න කවුද කියලා. ඊට පස්සේ ඔයාලා දැන් ගෙවල් පැත්තේ දැන් ඥාතීන්ට ඕ යාළුවන්ට ඔයාලා දැන් ඒක දැම්මට පස්සේ ඒක සජෙස්ට් වෙනවා. සජෙස්ට් වුණාට පස්සේ කට්ටිය අහනවනේ දැන් මොකද්ද බඩුව කවුද බඩුව දැන් විස්තර අහනවා. ඊට පස්සේ දැන් ඔයාලට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒකෙන්ම වැඩේ සාර්ථක වෙනවා. එතකොට අපි කතා කරමු AI tools කොහොමද ඔයාගේ බිස්නස් එකේ දියුණුවට පාවිච්චි කරන්න කියලා. ඔව් AI tools ගැන කතා කරද්දී දැන් මේ දවස්වල හිට්ම වෙන දෙයක් නේ AI tools. ඔව්. AI ගැන දැන් සමාජ කතා වෙන්නේ AI ගැන. ඔව්. මම දැක්ක මේ අපේ එහා ගමේ මේ කසුන් ඉන්නවා, කසුන්ට ළමයි පහක් දෝ හොයද ඉන්නවා කියලා වීඩියෝ උත් යනවා කියලා අපි මේ කියන්නේ කිව්වා. පිටවල් වෙනවා. ඒ වගේ දෙයක් කොහොමද මේ සාර්ථක වෙන්න පාවිච්චි වෙන්නේ? ඔව් ඒ කියන්නේ බිස්නස් එක. ඔව් පුළුවන් අයිති. මොකද දැන් රටේ ජනග්‍රහණය වැඩි කිරීම සඳහා අපිට AI භාවිතා කර හැකි තව. එතකොට ඒ කියන්නේ ළමයි පහක් ඉන්න කතාව ගැන කියන්නේ. දැන් මේ අහන දෙයටනේ මේනේ මෙච්චරලා උත්තර දෙන්නේ. මෙහෙමයි ගන්නවා දැන් කසුන්ගේ ළමයි පහක් වැද්දක් තියෙනවා. ඒ AI ඔස්සේ බිස්නස් එකකට කට්ටිය ගන්න කොහොමද කියලා. එහෙමයි දැන් අපි එහෙමයි ගන්නවා මෙහෙමයි ගන්නවා. දැන් පැය ගානක්